පේන්නේ නෑනේ දු. මම නම් අප හදන්න දන්නේ අප පුච්චන්න විතරයි දන්නේ. ඒ නිසා අම්මව එකතු කරගත්තා. අම්මා තමයි අප් එක හදන්නේ මං හෙට පුච්චනවා. මම මේ වැඩරලා ආව විතරයි. තාම ඇඳුම්වත් ගැලෙුවේ නෑ. මෙහෙම්මම අප් එක හදන එක බලා ගන්නවා. ඒකට මට ඊළඟ සැරේ තනියම කරන්න පුළුවන් නිසා ඊට පස්සේ මං ගිහලා වොෂ් එකක් දා ගන්නවා. මේක දවසක්කට යනවා. පැය 4ක්. අද කීයටද දැන් නනන්නේ 7ට. හිත 3 වෙනකොට පුච්චන්න. මෙන්න මේකෙන් තමයි අප්ප හදන්නේ. මෙහි ඉන්දියන් කඩවල් වලයි ලංකාවේ කඩවල් වල ගන්න පුළුවන්. මේකට නිකම් මොනවද දාන්නේ? කැරේ මේ ටික දාන්න. තියෙනවා ඒවල දාන්න. ඊස්ට් එකයි පැකට් තුනමනේ. නෑ දාන්නේ. පොල් කිරි, බේකින් පවුඩර්, මේ ටික අනලා තියලා අපුණු ආප පුච්චන වෙලාවට තමයි දුනුයි සීනි දාන්න. මේකෙන් 800ක් මරන්න. හරියට බලන්න. දැන් මේක මේකට හලන්න නැතු හලන්නේ. මේක කොහොමද මේක හොදන්නේ? ඉතින් තියන්න. ඔකේ තියන්න. මේක සමනක හා? ඔව් ඒකෙන් කපලා ඔක තියෙනවනේ දාලා ගන්න 800ට ඊස්ට් එකයි 4න් 3. මේක අම්මට දාන්න. මේක 4න් 3ක් වගේ තමයි තිරෙන්නේ නැහැ. ආලා. සම හැම හලන්න බෑ. බේකින් පවුඩර් එනි දෙකක් මාරයි. මේක උඩට පොල්ලලා මේක දාන්න. ඔව් දාන්න ඕනේ මේක මේ ටින් එකට පොඩ කරගන්න. මම දානවා. මේක මෙහෙම හලනවා. ඔව් දාන්න වටේට යන්න දාන්න. ඉතින් මේක මීට වඩා කොම්ප්ලිකේටඩ් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ අමාරු නිකන්. අමාරුනේ දේශිම ක්‍රමයක්. ලංකාවේ හදනකොට මේ වෙලේ නෑ පිටි කොටන්න ඕනේ. ඒව වද වැඩ. කම්මා කමාර. ඕනේ මේක බා. මේ බාරි. හරිද? ටිකක් දැන් වැඩි වෙනවා තමයි නේ. ඔය අනනෝනේ මම ගන්නවා. ඒක අපි බුලියක් වගේ වෙනකම් අනනවා. ඔය ග්ලව්ස් දාලා ගන්න. ග්ලව්ස් දාලා කර හැකි. ඉතින් අපිට අපි අත හොඳට හොදලානේ තියෙන්නේ. ඉතින් අපි ඕක වගේ නෑ වතුර දාන්න. වතුර දාන්න. ඒක මඩි කියලා අපිට හිතෙනවනේ. අපි වතුර ගොඩාක් දාන්නේ. මට බැලුවා නිකන් රොටියක් වගේ. ඔව්. ටිකක් විතර අපි වතුර දානවා ටිකක් දියාරු වෙන්න වගේ දාගන්න. අතින් අනන්නේ කියලා කියන්නේ අපේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අනන්නේ අතින්. මේකට අපි දැන් පුච්චන වෙලාවට තමයි ලුණුයි සීනි දාගන්නේ. ඒක හරි ලේසි. අපේ කිකී ටින්නයක් කැඩුවොත් මෙතනින් හෙල්ලෙන්නේ නැහැ. එයා හිතන්නේ යාට කැම දෙනවා කියලා. දැන් අපි මේකට වතුර ටිකක් දාගන්නවා. මෙන්න මේක පේස්ට් එකක්. මම නම් දන්නවා මේක යූෂුවලි දාන්නේ oven එක ඇතුලේ. මොකද ඒක dark and not a cool place. මට හවස 3ට මොන හරි වැඩක් වැඩෙන්නේ නැති වෙන්න කියලා මම විශ් කරනවා. මොකද මට මේක අනිවාර්යෙන් කරන්න ආස නිසා. බලමු. මේ දිනේ මගේ ඉන්හෙරිටන්ස්. අපේ අම්මා පොතක ලියලා තියෙනවා හැම කෑමම හදන විදිය. මට කවදාද දවසක මේ පොත දෙනවා කියලා කියන්නේ. මට එක දෙයක් කියන්න තියෙනවා මගේ අත්තකුරු වලට වඩා මා ලස්සනයි සිංහල අත්තකුරු. මගේ සිංහල අත්තකුරු ඉස්සර ලස්සනයි. දැන් ලියන්න නැති නිසා වස කැතයි. කුකුල් මස් හදන විදිය, බත් වලින් මස්කට්, නාසි ගුරන්, සිංහල අච්චාරු, කොල් ටොෆි, පීට්සා, ඔක්කොම තියෙන්නේ. වටලප්පන්, සොසේජස් හදන විදිය. කියන්නේ සොසේජස් ගෙදර හදන විදිය. ඒක මම කාලා දෙන මාරහයි. පැන්කේක්, කුකුල් මස් බතා, අලබෝල, පොල්ලලුවා, KFC chicken හදන විදිය. KFC වත් එක උඳු වඩේ. මම මාර ආස උඳු වඩේ කන්න අපේ අම්මයි. අපේ අම්මගේ කොත්තුව තමයි මම ආස කන්න වැඩිපුරම. කොච්චර කඩෙන් කොත්තු කෑවත් මට ඒ කොත්තුව තරම් රහ නැහැ. මෙන්න පින් කඩපු ගමන් දුවගෙන එන එක්කෙනා. එයාගේ කෑම දෙනවා කියලා හිතලා.
ඔන්න. මේ ඉන්නේ අපේ ගෙදර කිකි. Kelly, are you watching Baby Fat? මතකයිනේ මම අර ගිය පාර වීඩියෝ එකේ කිව්වා මේක විනාඩි 5යි තියෙන්නේ කියලා. විනාඩි 5ක් නන් නෙවෙයි. හැබැයි සතියක් තිබ්බා. සතියක් ගියා මේ තත්ත්වෙට එන්න. දැන් ඉතින් ආයෙත් කරන්න වෙනවා. මේ බොටම් ෂෙල්ෆ්ස් වල තියෙන ඔක්කොම බඩු ටික අරගෙන මෙන්න මෙතනට දාලා. ඊට පස්සේ ඒ බොක්සස් ගෙනියලා දැන් සාලේ සෙල්ලම් කරනවා. මෙන්න සාලේ. මේ ඉන්නේ. මෙයා තමයි වග කියන්න ඕන. මේ පහුවෙනිදා තව ටිකකින් ආපහු පුච්චන්න ගන්නවා. මම ඊයේ බලනකොට ගෙදර බිත්තර තව බඩු වගේ ටිකක් අඩුයි. බිත්තර අප හදන්නත් ඕන නිසා මම ඒ බඩු ටික පිකප් කරන්න දැම්මා. මොකද මට ගිහිල්ලා තෝර ගන්න බඩු වගේ නෙවෙයි තියෙන්නේ. මට අවශ්‍ය බඩු ටික මම දාන්න නිසා මම පිකප් ඕඩර් එක තමයි දැම්මේ. මම දැන් රෙඩි වුණා ඒක ගිහිල්ලා ගන්න. This is gonna be the outfit of the day. මට pants, wet pants, leggings, sweatshirts ඇඳලා එපා වෙලා මම ඒක නිසා dress එකක් ඇඳා. හැබැයි තාම 55 degrees outside. ඒ නිසා මම බටන් ඩවුන් ෂර්ට් එකක් ගත්තා පොඩ්ඩක් කවර් අප් කරගන්න සීතලට. මම ඉන්නේ ටෙක්සාස් වල එච්චරම සීතලක් නෑ. එක්කෝ මම නිව්යෝක් වලින් ආපු නිසා මට එච්චරම සීතල දැනෙන්නේ නැහැ තාම. නිව්යෝක් වල ඉන්නකොට ටෙම්පරේචර් එක teens යන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ 15 16 ඒ වගේ. ඉතින් 55 කියන්නේ nothing මට. ඒ පොඩි බටන් ඩවුන් ෂර්ට් එකක් ගත්තා පොඩ්ඩක් කවර් අප් කරගන්න. හැබැයි මම කායක ඇතුලේ ඉන්නේ. ඒ නිසා ඉතින් අවුලක් වෙන්නේ කොහොමද නෑ. ඔන්න ග්‍රොසරීස් ගන්න කියලා එළියට බැස්සට ඩච් ප්‍රෝස් එක දැක ගමන් කොෆි එකක් ගන්න හිතුණා. මෙන්න පොලිම. පොලිම සාධාරණයි. මොකද මේකේ කොෆි ඒ තරම් රහයි මට නම්. කොෆි එක නම් ගත්තා. හිතුවටත් වඩා වෙලා ගියා කොෆි එකට මාර ලයින් එකක් තිබ්බේ. හැබැයි ඒ ලයින් එකේ ඉන්න එක ඇත්තටම පාඩු නෑ. මොකද ඒ තරම් ඒ කොෆි එක රහයි. Let's see. Okay, taste test. Oh my god, so good. ඇත්තටම මේක too sweet නෑ. මම බය වුණා එයා කැරමල් දැම්ම ගොඩක්. මං හිතුවා too sweet වේද කියලා මේ මං ආස නැහැ ගොඩක් පැන්රහ කොෆි බොන්න. ඕකේ බඩු ටික ගන්න ආපු නිසා දැන් ඒ වැඩේ කරගන්න එපා. මෙතනට ආවට පස්සේ මෙතන නම්බර් එකක් තියෙනවා. ඒකට ටෙක්ස්ට් කරන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා බඩු ටික ට්‍රන්ක් එකට දානවා. මම ඒ වැඩේ කරන්නම්. මොකද මම රෙකෝඩ් කරන්නේ ෆෝන් එකේ. ඒක නිසා මට ෆෝන් එක ඕනේ ටෙක්ස්ට් කරන්න. Now I'm gonna enjoy my coffee until they come give me my groceries. I'll get the eggs. Thank you so much. දාපු ආපල් මික්ස් එක දැන් තමයි එළියට ගන්න. තාම මේක ඕපන් කරේ නැහැ අපි. දැන් තමයි ඕපන් කරලා ඉවරයි. ඊයේ දාපු මික්ස්චර් එක දැන් මේ වගේ වෙලා. ඔය දැන් ඇඩ් කරන්නේ ඉතුරු පොල් කිරි ටික. ඔන්න දැන් ඇඩ් කරගන්නවා වතුර. ඊට පස්සේ සීනි ඇඩ් කරනවා. ඊටත් පස්සේ ලුණු ඇඩ් කරනවා. ඉස්සර කිව්වා ඔයාලට රොටි කන්න හදපු ලුණුවිස් එක මාර රහයි කියලා ඒක. මම කැලේ. මගේ සර වැඩියා. ඔන්න අප පුච්චන්න පටන් ගන්නකොටම තිසර ආවා ගෙදර. මැච් එකක් ගහන්න ගිහිල්ලා මැච් එක මගදී නතර කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට මම පොඩ්ඩක් අවශ්‍ය ගන්නවා මැච් එක පරාද වෙලා නේද ආවේ කියලා. බොරු කියන්නේ මැච් එක පරාදයිනේ. ඒකනේ අපි මැච් එක පරක් කරලා පටන් ගත්තා. ඒක නිසා අනිත් ටීම් එක ඇවිල්ලා තව මැච් එකක් තියෙනවා. පරාදයි. මෙන්න ෆස්ට් අපේ. ඒ අතරතුරේ අපේ යාළුවෙක් ඇවිල්ලා අපිට රෝල්ස් ඇන් කිඹුලා බනිස් දුන්නා. මේ තියෙන්නේ පළවෙනි බිත්තර. මේ තියෙන්නේ නිකන් අප. මේ තියෙන්නේ බිත්තර. මෙන්න නැප් එකක් දාලා නැගිටලා පොඩ්ඩක් කුණු කුණු. කිඹුලා බනිස්. Is it yummy? Are you happy now?
ඔන්න මේ වෙනකොට ඔක්කොම අපටික පුච්චලා ඉවරයි. ගෙදර කට්ටියත් කාලා ඉවරයි. මම තමයි දැන් කන්න තියෙන්නේ. මම කන්න හදනකොට ඔන්න අපේ බබත් ඇවිල්ලා අප්ප කන්න ලෑස්ති වුණා. පුදුමයි මට මොකද එයා සාමාන්‍යයෙන් මේ වගේ කෑම කන කෙනෙක් නන් නෙවෙයි. එයා හරිම පිකී ඊට කෙනෙක්. එහෙනම් අදට මම මේ වීඩියෝ එක නතර කරනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.